මිනිස්සු විදියට ආහාරයට ගන්න ආහාරවල පෝෂක පදාර්ථ ද්‍රව්‍ය කිහිපයක් තියෙනවානේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, කැල්සියම් ඔන්න ඔහොම. ඔබ මම දන්නේ නැතුව අද වෙනකොට අපේ ආහාර වේල් ඇතුලේ අලුත් සමාජිකයෙකුත් ඉන්නවා. මේ අලුත් සමාජිකයට අපි කියනවා ශුද්‍ර ප්ලාස්ටික් කියලා. ශුද්‍ර ප්ලාස්ටික් මිනිස්සුන්ගේ ශරීරයට කොයිතරම් දුරට ශරීරගත වෙනවද කියලා කියනවනම් අද මිනිස්සෙක් මාසෙකදී ආහාරයට ගන්න ආහාර තුල ක්‍රෙඩිට් කාඩ් එක ප්‍රමාණයට ශුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයක් ශරීරගත වෙනවා. ඒ තරමටම අද ශුද්‍ර ප්ලාස්ටික් කියන එක මිනිස්සුන්ට වද දෙන, මිනිස්සුන්ට බලපෑම් කරන වසංගතයක් වෙලා ඉවරයි. ශුද්‍ර ප්ලාස්ටික් අපි හිතන්නේ නැති ආර්ක්ටික් ප්‍රදේශවල, අපි හිතන්නේ නැති එවරස් කන්ද මුදුනේ, ගැඹුරු සාගර පතුලේ මේ හැම තැනකම ශුද්‍ර ප්ලාස්ටික් කියන එක සමාජය තුළ අද වෙනකොට ව්‍යාප්ත වෙලා ඉවරයි. මේ ව්‍යාප්ත වීම කොහොමද සිද්ධ වුනේ? අපි මිනිස්සු විදියට ප්ලාස්ටික් නිෂ්පාදනය 1900 ගණන් වල ආරම්භ කරානේ. ආරම්භ කළා අද වෙනකොට ප්ලාස්ටික් වල තියෙන සුමට බව, අඩු පිළිවෙය භාවිතා කිරීමේ පහසුව නිසා මේ මුළුමහත් සමාජයම ප්ලාස්ටික් පරිභෝජනය කරනවානේ. එහෙම ප්ලාස්ටික් පරිභෝජනය කරද්දී අපි අවසානයේදී පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් බෝතල් මූඩි, ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කප්, ප්ලාස්ටික් ඇසුරුම්, සමහර ඇඳුම් වර්ගවල පවා මේ ශුද්‍ර ප්ලාස්ටික් අඩංගු වෙලා තිනවා. මේවා පරිසරයට බැහැර කරයින් පස්සේ සූර්යාගේ කිරණත් එක්කලා මේවා ප්‍රතික්‍රියා කරලා ප්‍රකාශ හායනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා පරිසරයට ශුද්‍ර ප්ලාස්ටික් අංශු මුදාහරිනවා. මෙහෙම මුදාහරින ශුද්‍ර ප්ලාස්ටික් අංශු ගිහිල්ලා අද වෙනකොට සමස්ත සමාජයේ ජීවත් වෙන වැඩිහිටියන්ගෙන් 80%ක රුධිර සංසරණ පද්ධතියේ තැන්පත් වෙලා තිනවා. සමහර ගර්භණී අම්මලගේ වැදෑම ඇතුළ තැන්පත් වෙලා තිනවා. නූපන් දරුවන්ගේ වැදෑම ඇතුළ මේ අද වෙනකොට ශුද්‍ර ප්ලාස්ටික් තැන්පත් වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි, සමහර ළඟරුවේ ඉන්න පුංචි ළමයි ප්ලාස්ටික් බෝතලයකට පුරෝගෙන කිරි බොද්දි ඒ බොන කිරි වලින් ඒ පුංචි ළමයා ළඟරු වියේදීම ප්ලාස්ටික් ශුද්‍ර ප්ලාස්ටික් අංශු මිලියනයක් විතර තමන්ගේ ශරීරගත කරගන්න ඕගියුත් අපි පුදුමයටපත් වෙනවා වගේම අපිට ලොකු වර්ධකාරී හැඟීමක් දැනෙන්න ඕනේ. මොකද අද මානව සමාජය තුළ මිනිස්සුන්ගේ ඒ විදිහට ශුද්‍ර ප්ලාස්ටික් අංශු තැන්පත් වෙනවා කියලා කියන්නේ ඒ දැනටම ශුද්‍ර ප්ලාස්ටික් කියන එක අපි විවසනයක් දක්වා පත් කරගෙන ඉවරයි. අපිට විතරක් මේ ප්‍රශ්නයක් වුණා නම් අපිට හිත හදාගන්න තිබ්බා. මොකද ප්‍රශ්නේ හදාගත්තේ අපිමයිනේ. එතනින් මේක නැවතිලා නැහැ. අද වෙනකොට සාගරයේ ජීවත් වෙන සාගර ජීවීන් ලක්ෂයක් විතර මේ ශුද්‍ර ප්ලාස්ටික් ප්‍රශ්නයත් එක්කලා මිය යනවා. මේ සාගරය ඇතුලේ ශුද්‍ර ප්ලාස්ටික් ට්‍රිලියන 170කට වඩා අද වෙනකොට තැන්පත් වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි, අමතක කරන්නම බැරි ප්‍රශ්නේ the great Pacific garbage patch. එහෙම නැත්නම් Pacific plastic කුණාටු සුලිය කිව්වොත් අපි ඒක අමතක කරන්න බැරි කාරණාව. මොකද සාගරයට මුදාහැරපු ප්ලාස්ටික් අපද්‍රව්‍ය කාලයත් එක්කලා තැන්පත් වෙලා අද වෙනකොට සාගරයේ විශාල ප්‍රමාණයක් ආවරණය කරන ප්ලාස්ටික් පැච් එකක් විදියට අද වෙනකොට මේ ශුද්‍ර ප්ලාස්ටික් තැන්පත් වෙලා තියෙනවා. ඒ තැන්පත් වෙලා තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය 80%ක් නියෝජනය කරන්නේ මේ ශුද්‍ර ප්ලාස්ටික් කැබලි. ඔය විදියට මිනිස්සුන්ගේ ජීවිතවලට අලුතින් උපදින දරුවගේ ඉඳන් ජීවත් වෙන වැඩිහිටි මහල්ල වෙනකම් මේ ප්ලාස්ටික් අර්බුදය ප්‍රශ්න කරගෙන ඉවරයි. ඒ විතරක් නෙමෙයි, සමාජයේ ජීවත් වෙන ගස් කොළන් වල ඉඳලා සතා සිව්පා වගේ ඉඳලා සාගරයේ වර්ණවත් කරන මහා බාධක කොරල් පරය විනාශ වෙන තැන දක්වාම ශුද්‍ර ප්ලාස්ටික් අර්බුදය කියන එක අපි ප්‍රශ්නයක් කරගෙන ඉවරයි. මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන දවසට, මේ ප්‍රශ්නේ අපි නවත්තන දවසට වගකීම් සහගත මානව සමාජයේ තවත් එක් මිනිස්සෙක් විදිහට මම කතා කරනවා. බොහොම ස්තුතියි.